අද කතා කරන්නේ ඔයා මොන ශේෂත්‍රයේ වැඩ කරත් මොන දේවල් කරත් ඔයාට ඉස්සරට යන්න අවශ්‍ය ටැලන්ස් පහක්. පළවෙනි එක තමයි ඔයාගේ ඉංග්‍රීසි හැකියාව. ඔයා මොන වැඩේ කරත් කවුරු මොන දේ කිව්වත් ඔයාට හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. මොකද ලෝකේ මේ වෙනකොට ගොඩක් වැඩ කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වගේම මේ වෙනකොට හැමදේම IT, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එක්ක බැඳලා තියෙන්නේ, කම්පියුටර් එක්ක බැඳලා තියෙන්නේ. ඒ නිසා ඔයාට බේසික් IT නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් යූස් කරන්නේ කොහොමද, ෆෝන් එකක් යූස් කරන්නේ කොහොමද, ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් යූස් කරන්නේ කොහොමද වගේ. තුන තමයි ඔයාගේ කතා කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඔයාට ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා මොන තරම් දක්ෂ වුණත් ඔයාට කතා කරන්න බැරි නම්, ඔයාට අනික් කෙනාගේ හිත දිනාගෙන කතා කරන්න බැරි නම් ඔයාට ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාගේ ස්පීකින් ස්කිල්ස් ගොඩක් වැඩි කරගන්න. හතර තමයි Microsoft packages. ඒ කියන්නේ Word, PowerPoint, ඒ වගේම Excel. ඊට අමතරව සමහර වෙලාවට Microsoft Access උත් ඕන වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් ඔයා මොන ශේෂ්ත්‍රයේ හිටියත් මේනකොට හැම ශේෂ්ත්‍රයකටම අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ ඇප්ලිකේෂන් ටික හොඳටම පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව අවසාන එක තමයි ඔයාට ගොඩක් හොඳ ඔයාට සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේනකොට ගොඩක් ලෝ කෝඩ් ප්ලැට්ෆෝම් තියෙනවා. ඉතින් මේ මොකක් හරි එකක් ඔයා ඉගෙන ගන්න කියන එක හොඳයි. ඒක අනාගතයට ගොඩක් වැදගත්. ඉතින් මේ කතා කරපු හැම වර්ගයේම හැම හැකියාවක් සම්බන්ධයෙන්ම කෝසස් ගන්නවා අපි. ඉතින් ඔයාලා කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ක්‍රමයකින් මේ ඔයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න. වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් ඒ වගේම ෆලෝ කරලා තියාගන්න මේ වගේ තව දේවල් දැනගන්න.